Hi guys, කොහමද? මට මේ මම මේ repair tool ගැන කතා කරන්න නෙමෙයි අදාළේ. මම ඇත්තටම මේ ළඟදී මට පොඩි අකරතැබ්බයක් වුණා. ඉතින් ඒ සම්බන්ධව කතා කරන්න තමයි ආවේ. ඉතින් ඇත්තටම මම පොඩි දෙයකට මේ මහත්තයා මගෙන් ඇහුවා කොහෙද වැඩ කරන්නේ? මම කිව්වා selfcard.lk මොනවද කරන්න කිව්ද මම කියලා විස්තර අහනකොට phone repair ඉතින් machine මම කිව්වා machine තියනවා මාත්‍යෝ සාමාන්‍යයෙන් රුපියල් 50000ට 60000ට ලක්ෂ එකමාරට මැෂින් දිනවා කියලා. ඔය චූටි ෆෝන් එකක් රිපෙයාර් කරන්න මෙච්චර මැෂින් ඕනද කියලා මං කිව්වා. ඊට පස්සේ මාත්‍රාගේ charging pin එක ගලවනවා විතරයි කරන්නේ. ඒ වගේ charging pin එක ගලවන්න එතන ඉන්න රිපෙයාර්මන් සාමාන්‍ය ලක්ෂ එකමාරක දෙක මැෂින් ගන්න ඕනේ. එයාලා ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. සමහර වෙලාවට ඔයාලා charging pin එක වෙන්න ඇති ගහන්න යන්නේ. charging pin එක ගහනකොට තව ප්‍රශ්න කෝටියක් එන්න පුළුවන්. සාධාරණයි ලොකු ගාණක් ගණන් ගන්නවා කියනවා. එතකොට වැඩේ හරියට කරන්නේ නැහැ කියනවා. මාර රිස්ක් එකක් කරන්නේ. ඉතින් රිපෙයාර්මන්ට්ලා කියන්නේ මිනිස්සු. ඒ වගේම එයාලා ඔයාලගේ පොඩි වැඩේ කරන්න එයාලා ලොකු ගාණක් වියදම් කරලා තියෙනවා. එයාලා සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් කැප කරනවා. ඒ ඔයාලගේ data ආරක්ෂා කරන්න ඕනේ. හරි. ඔයාලගේ හැමදේම තියෙන ෆෝන් එකේ. ඉතින් ඔයාලගේ මේ වටනා කියන ෆෝන් එක හොඳට හදලා දෙන්න මොබයිල් ෆෝන් රිපෙයාර් කරන කට්ටිය ලොකු කැපකිරීමක් කරනවා. ඉතින් ඔයාලා එයාලට හරි වටිනාකමක් දෙන්න. මොකද ඒ කට්ටිය ඔයාගේ වටිනාම දේ රැකලා දෙන්න ගොඩක් උත්සාහ කරනවා. මේ ඔක්කොම තියෙන රිපෙයාර් කරන බඩු ඉතින් ලක්ෂ ගාණක් එනවා. සමහරක් කට්ටිය ගාව සෑහෙන බඩු තියෙනවා. ඔයාලගේ software එක ඔයාලගේ විනාඩි 5කට 10කට දවසකට ඔන් නැති ෆෝන් එක ඔන් කරන්න එයාලා සාමාන්‍ය පැය 3ක් 4ක් කුට් වෙනවා. ඉතින් එයාලට හරි වටිනාකමක් දෙන්න ඔයාලත් හිතලා බලන්න ඔය වගේ සියුම් වැඩ කරන්න කොච්චර වටිනා කාලයක් එයාලා කැප කරනවද කොච්චර වටිනා කාලයක් එයාලා මහන්සි වෙනවද. ඉතින් එයාලා කියන ගාණ ගොඩක්ම දැන් වැඩක් කරපුවා සාමාන්‍ය කේල් කරන අඩු කරන්න කියලා ඒවත් ඔයාලා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාලා අඩු කරන්න කියන්න ගාණ හරි සාධාරණයි කියලා. මොකද ගොඩක් කට්ටිය සාධාරණ ගාණක් තමයි කස්ටමර්ස්ලට කියන්නේ. ඉතින් සාධාරණ වටිනාකමක් දීලා කරන රිපෙයාර්මන් කෙනෙක්ට හැම වෙලේම කස්ටමර් කෙනෙක් විදියට හැමදෙනාම කරු කරන්න ඕනේ. මොකද ඔයාලගේ ගොඩක්ම වටිනා දේවල් තියෙන ඔයාලගේ මොබයිල් ෆෝන් එක ආයේ තිබුණ විදියටම ලස්සනට හදලා දෙන්නේ මේ ලොකු කැපකිරීමක් ලොකු කාලයක් ලොකු මුදලක් වියදම් කරලා බඩු අරගෙන හරිද ඒ කට්ටියන්ගේ මහන්සියත් එතනට දාලා ඒ කට්ටියන්ගේ දැනුමත් එතනට දාලා ඉතින් ඒ හින්දා රිපෙයාර්මන් කෙනෙක් කියන්නේ වටිනා කෙනෙක්. එයාලට වෙනුවෙන් තැනක් ලබලා දෙන්න. ඒක ඕනම කස්ටමර් කෙනෙක් රිපෙයාර්මන් කෙනෙක් ගාවට ගියාට පස්සේ එයාට අපහසුතාවයට පත් වෙන විදිහට ඉන්න එපා. තමන්ගේ ගැටලුව ඒ කට්ටියන්ට කියලා එලා හරි සොලියුෂන් එකක් අරගෙන සාධාරණ ගානකට තමන්ගේ වැඩේ කරගන්න. එතකොට ඔයාලගේ වැඩේ ලස්සට කරගන්න පුළුවන්. බයි.